ත්‍රිෂී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාවේ මුං ඇට මස් වගේ රසට හදන රෙසිපි එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම රැයක් පෙඟෙන්න තිබ්බ මුං ඇට මේ විදිහට මම බ්ලෙන්ඩර් කප් එකට දා ගන්නවා. මේක සම්පූර්ණයෙන් පිරෙනකන් දාගන්න එපා. භාගයක් වගේ පිරෙනකන් දාගන්න. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා මේ වගේ කපාගත්ත ලොකු ලුණු. ඉතින් ඔයාලට රතු ලුණු උනත් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ කරපිංචා, සුදු ලුණු ගෙඩියක්, කෑලි මිරිස් තේ හැඳි භාගයක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්. ඊට අමතරව ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම කෑලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක කෑලි නැහැ තනිකර පේස්ට් එකක් වගේ තමයි මේ තියෙන්නේ. මේ පේනවනේ හොඳටම බ්ලෙන්ඩ් වෙලා. ඊට පස්සේ මම ස්ටීමර් එකේ උඩ කොටස අරගෙන මේ විදිහට කෙහෙල් කොලයක් තියා ගන්නවා. ඉතින් ඔයාලට කෙහෙල් කොල නැත්තම් දීසි එක වගේ දාලා ස්ටීම් කරන්න පුළුවන් වෙන විදිහට පියනකින් වහලා ස්ටීම් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක ඔයාලට මීට් බෝල් වගේ බෝල කරගන්නත් පුළුවන්. ඉතින් මට හිතුණා මේ විදිහට කෑලි කපලා දාන්න හොඳයි කියලා කෙහෙල් කොලේ මේ වගේ උතලා. ඉතින් මොකද කෙහෙල් කොලේ එතලා ස්ටීම් කරාම අමුතු රසකුත් එනවා. ඒකට මම කැමතියි. ඒ නිසා ඉතින් ඔයාලට කැමති විදිහකට මේක ස්ටීම් කරගන්න පුළුවන්. මේ වගේ විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ස්ටීම් කරගත්ත මුං මස් එක. ඔයාලට මෙතනදී කියන්න බැරි වුණා. මෙතන මම ග්‍රෑම් 125ක් විතර මුං ඇට දියේ දැම්ම රෑ. ඊට පස්සේ ඒකෙන් භාගයක් තමයි මම මේ අරන් තියෙන්නේ. සම්පූර්ණ ටික අරගත්තේ නැහැ. ග්‍රෑම් 125ක් පොඟවලා ඒකෙන් භාගයක් තමයි අරගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි ස්ටීම් කරගත්ත මුං ඇට මුං මස් එක. ඉතින් දැන් මේක පොඩ්ඩක් නිවෙන්න ඇරලා මේ විදිහට කපා ගන්න ඕනි. කැමති හැඩයකට කැමති ප්‍රමාණයකට ඔයාලට කපා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ හරිම සුවඳයි. මොකද මේකට අපි එකතු කරගත්ත පහේම හොඳට මේ ස්ටීම් වෙලා හරි සුවඳක් එනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මුං මස් කෑලි කැපුවාම මේ බලන්න ඇතුළ හොඳට ස්ටීම් වෙලා අමු නැහැ. ඉතින් මේක ටිකක් හයියයි. හරියට මස් කෑල්ලක් වගේ. ඉතින් ඒක අපි කරි එක හදා ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට තේ හැඳි 3ක් විතර තෙල් එකතු කරගත්තා. ඊට පස්සේ තෙල් ටික රත් වුණාම හීනියට කපාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරා. සුදු ලුණු ටික බැදෙනකොට ලොකු ලුණු ගෙඩියක් වගේ එකතු කරගන්න හීනියට කපලා. ඊට පස්සේ කරපිංචා, අමු මිරිස්, රම්පේ, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි මේ ටික එකතු කරගන්න. මේ ටික ඔක්කොම මේ වගේ කලවම් කර කර තෙලේ ටිකක් වෙලා බැද ගන්න. මේ ටික බැදුනායින් පස්සේ අපි එකතු කරගන්නවා මේකට මිරිස් කුඩු තේ හැඳි එකක්, 3-5 කුඩු තේ හැඳි එකක් එකතු කරලා මේ විදිහට ඒක පොඩ්ඩක් කළු වෙනකන් තෙලේ බැද ගන්න. දැන් මේක කළු වෙන්න බැදිලා ඒ වෙලේ මම අපි කපාගත්ත මුං මස් කෑලි ටික මේ වගේ එකතු කරගන්නවා. ඒකත් ටිකක් කලවම් කරලා මේ වෙලාවේ එකතු කරගන්න රස අනුව ලුණු ගොඩක් එකතු කරගන්න එපා. මොකද අපි මුං මස් කෑලි වලටත් ලුණු එකතු කරලා තියෙන්නේ. අවසාන වශයෙන් පොල් කිරි ටික එකතු කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පොල් කිරි හොදි ගොඩක් ඕයි නම් ටිකක් වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. මේ මම සියඹලා එකතු කරගත්තා. ඉතින් ඔයාලට සියඹලා වෙනුවට තක්කාලි එකතු කරගන්නත් පුළුවන්. තව මම මේකට ගම්මිරිස් තේ හැඳි භාගයක්, කහ තේ හැඳි කාලක් එකතු කරා. ඉතින් මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 2-3ක් ලිපේ තියාගන්න. මොකද මේක ගොඩක් වෙලා තැම්බෙන්න අවශ්‍ය නැහැ. මේ කරි එක නිවෙනකොට ටිකක් කුකු වෙනවා. ඒකෙහිඳ ගොඩක්ම හින්දන්නත් එපා. ඔයාලට පේනවා මේක හොඳට තෙල් පෑදිලා තියෙන්නේ. දැන් ඉතින් මේ වෙලාවේ මම ලිප ඕෆ් කරනවා. මේ තියෙන්නේ විනාඩි 20කට විතර පස්සේ. ඉතින් මේක හරිම රසයි. ඒ වගේම ගොඩක් ගුණයි.
මුංගට කන්න ආස නැති අය ඉන්නවා නම් මේ විදිහට හැදුවාම අනිවාර්යයෙන්ම කයි. ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.